හායි කොහොමද අපි ඉස්සෙල්ලම ගිය අයිස්ක්‍රීම් දවසලකට මේ පොයට පස්සේ දවස අපි ගියා ගාල්ලයට ගාල්ල නෙමේ උණුමටුන යන්න. ඉතින් හරි ඉස්සෙල්ලා ගියේ අපිට ඉස්සෙල්ලම හම්බෙච්ච දන්සල අයිස්ක්‍රීම් එකක්. ඊට පස්සේ මෙන්න මේ තියෙන සවුදන්සලට ගියා. මොනවද මේ වීඩියෝ කරලා තියෙන්නේ අනේ මන්ද කොහම හරි ඔන්න සවුදන්සලට ගියා. ඊට පස්සේ සවුදන්සලෙන් පස්සේ අපිට මාතරට යනකම් ආයෙ දන්සලක් හම්බුනේ නෑ. මාතරට ටිකක් මෙහාට තමයි ඔය සවුදන්සල හම්බුනේ. ඊට පස්සේ මාතර නූපේ හන්දියට යනකොට ඔන්න තිබ්බ ලොකු ෆ්‍රයිඩ් රයිස් දන්සලක්. ඊට පස්සේ ඒ ෆ්‍රයිඩ් රයිස් දන්සලට තමයි ඔය පැත්තෙන් ලොකු පොලිමක් තියෙන්නේ. ඉතින් අවුවයි ඒ වෙලාවේ ලොකුවට බඩින් ඉන්නකුත් නැති නිසා පොලිමෙත් එච්චර ලොකු පොලිමක ඉන්නත් බැරි නිසාම අපි ෆ්‍රයිඩ් රයිස් දන්සලේ නතර කරේ නැහැ. ඊට පස්සේ අපිට හාහා පුරා කියලා ආයෙ පාරක් හම්බුනේ අයිස්ක්‍රීම් දන්සලක්මයි. ඉතින් අයිස්ක්‍රීම් දන්සල වල පොලිම ඉක්මනට යන නිසා අපි අයිස්ක්‍රීම් එකේ නම් නතර කරා. ඉතින් අයිස්ක්‍රීම් දන්සලෙන් පස්සේ කඩල දන්සල. කඩල තිබුණේ තෙල් දාලා මිරිස් දාලා හොඳ රසට තිබ්බ කඩල එක. ඊට පස්සේ කඩල එකත් කාලා අපි ගියා. යන ගමන් මෙතන නතර කරලා ෆොටෝ එකකුත් ගහගෙන අතනින් ගත කඩල ටිකත් කාලා තමයි ගියේ. ඊට පස්සේ අපිට හම්බුණා මිරිසාරියේදී සුප් දන්සලක්. ඉතින් සුප් එකත් රසයි. හොටෙල් එකකින් තමයි ඒ දන්සල කරේ. හොඳ රසට තිබුණා. ඊට පස්සේ අපි මේ දැන් යන්නේ මේ උණුමටුනේ වැල්ලේ දේවාලයට තමයි යන්නේ. ඒ යන අතරේ අපිට හම්බුණා පොප්සිකල් දන්සලක්. වැලිගම හරියේදී. ඊට පස්සේ ඉතින් පොප්සිකල් එකකුත් අරගෙන මේ ට්‍රැෆික් ලයිට් පොප්සිකල් එකකුත් අරගෙන ඒකත් කෑවා. මට මේ මගේ ජීවිතේ පළවෙනි උතරේ තමයි මේ පොප්සිකල් දන්සලක් නම් හම්බුනේ. මම දැකලා තියෙනවා හැබැයි ගොඩක් තැන්වල මේව දෙනවා. පොප්සිකලුත් කාලා ආයෙත් අපි ඔන්න යන්න පටන් ගත්තා. ඉතින් ගියාගෙන ආවේ වැල්ලේ දේවාලෙට මේ තමයි අපි යන්නේ. මම මේ යන්නේ වැල්ලේ දේවාලෙට තුන්වෙනි පාර. ඉස්සෙල්ලා මම පොඩිම දවස්වල තාත්තා එක්ක ගිහින් තියෙනවා. ඊට පස්සේ ආයෙ අපි ට්‍රිප් එකක් ගියපු වෙලාවක ඒ ටිකක් පොඩි කාලේ වගේ තමයි ගියේ. දැන් තමයි අපි වැල්ලේ දේවාලෙට යන පාරට හැරුණේ. ඒ කියන්නේ මේ ගාලු පාරෙන් වැල්ලේ දේවාලට යන ඒ අතුරු පාරට හැරුණේ. ඉතින් මෙතන ඉඳලා පොඩි දුරයි යන්න තිබුණේ. මේ දෙපැත්තෙම තියෙන්නේ මේ සිප්පි කටු වලින් හදපු එක නිර්මාණ තියෙන කඩවල්. ඊට පස්සේ ওই බීච් වෙයාස් ඒ වගේ ඊපස්සේ මේ මොනවාද කෑම තියෙන මේ පොඩි රෙස්ටුරන්ට් ඒව තමයි මේක දිගටම තිබුණේ. ඔව් ෆොරිනර්ස්ලට විතරයි. ඔව් සමහර කඩවල වලින් දෙන්නේ එහෙමයි. අපිට ඉතින් දෙන්න ඉල්ලු. ඔතනින් තමයි මේ වැල්ලේ දේවාලයට යන්න අපි ආවේ බීච් එකට. මෙතනිනුත් පුළුවන් අපිට මෙහෙම ඉස්සරහට යනකොට තව පාරක් හම්බුණා. මේ සමහරකට ඒ පාරනුත් එන්න පුළුවන්. ඉතින් අපි ගියේ මෙතනින්. ඉතින් මේ වෙලාව නම් ගොඩාක් මේ සෙනග හිටියා බීච් එකේ. එතන නාන්න කියන්නේ බීච් එකේ මේ එන්ජොයි කරන්න එහෙම ආපු අය තමයි ගොඩක් හිටියේ. දේවාලෙට නම් හිටියේ අපි විතරයි ඉස්සෙල්ලම කියන්නේ. අපි ගියපු වෙලාවේ කවුරුත්ම ඇතුලේ හිටියේ නෑ. අපි විතරයි හිටියේ. ඊට පස්සේ අපි උඩට ගියාට පස්සේ තව දෙතුන් දෙනෙක් උඩට ආවා. ඉතින් දේවාලේ මේ දවස් වලට නම් එහෙම ලොකුවට සෙනග ඇත්තෙම නැහැ වගේ. ඒ වැල්ලේ දේවාලේ තියෙන මේ උත්සව තියෙන කාලයක් තියෙනවා. අන්න ඒ කාලෙදි නම් සෙනග ඉන්නවා. උත්සව තියෙනවා. කඩවල් දාලා තියෙනවා. එහෙම තියෙනවා. ඉතින් එතකොට නම් සෙනග ඉන්නවා ඉතින් ගොඩක්. මට මතකයි මම පොඩිම දවස්වල එකපාරක් තාත්තත් එක්කම
මේ උත්සව කාලෙදි මේ දේවාලයට ආවා. මට දේවාලය ඇතුළේ මතක නෑ. උනාට මට පාර දිගට දෙපැත්තේ කඩවල් තිබ්බා කියලා මට මතකයි. ඊට පස්සේ තව එකපාරක් ආවා. ඒත් පොය දවසක. එදා නම් ඒත් සෙනඟ හිටියද නැද්ද කියන්න මට මතකයක් නෑ. මෙතනින් උඩට තමයි මේ යන්නේ. ගියාට පස්සේ බුදු පිළිමේ මේ චෛත්‍ය ඒ ටික ඔක්කොම මෙතනින් උඩ තමයි තිබුණේ. උඩට ගියාම හරිම ලස්සනයි. අර ගස් අතරින් බැලුවාම මුහුද පේනවා. මෙන්න මේ ටිකේ මාරම ලස්සනයි. ඉතින් ඔන්න ඔය විදිහට ලොකු රැල්ල ඇවිල්ලා ලොකුවට උඩට වතුර පාර යනවා. ඉතින් ඒ ටික ලස්සනයි. ටිකක් වෙලා ඒ හැටි හිඳලා පහලට ආයෙ ආවා. රැපනේ තරුවත් දිස්නෙන්නේ නුඹ කෝ කියා ඇසුආයතා මාගවින් තනියයි වැළපෙන්නේ කඳුලින් සදා මල්දම් ගොතා හිරිවැටුණු සඳසයා නිදිවර පුරෑමා තනි වෙන්න හදවත් දැන් හිඟයි වැහි බිඳු වැටෙනවා නම් සුළඟක් සැලෙනවා නම් මොහොතක් තනි වී විඳිමේ ආදලේ යන්න හදන එක. ලෑල්ලකින් අර හරින නේද? ලෑල්ල අර තියෙන්නේ. අර තියෙනවද? ඒ කියන්න නැත්නම් අර හැරෙන්න බෝතෝ. කිව්වේ නෑ. ඕක ඒකට. ඕන ඕක නගිනවා හැම. යන් එක්ක යන් මෙතන දෙවෙන්න වෙනවා. තැන පහුණාව. මේ මෙතනත් අර ඉස්සල දැක්ක ඒ තැන වගේම රැල්ල ගහනවා උඩට. මේක නම් පොඩ්ඩක් වීඩියෝ එක එච්චරම ක්ලියර් මදි. අපි ගිහිල්ලා යනකොට අපිට ඉස්සෙල්ලාම හම්බුණා බීම දන්සලා. හොටෙල් එකකින් තමයි මට හිතෙන්නේ බීම දන්සලා දුන්නේ. රසට තිබ්බා. මම දන්න ධර්මයෙන් ලංකාවේ තියෙන එකම තැන තමයි පාරවල් පහක් එක තැන තියෙන. මෙන්න මෙතන මේ ගාල්ලේ. ගාල්ලේ නෙවෙයි මේ ඒ උණවටන හරියම තමයි. ඊට පස්සේ ආයෙත් බිව සුප්. Thank you. ඊට පස්සේ පාන් කාලා ආයෙත් අපි බිව්වා බීම. මේ තියෙන්නේ බීම එක. ඒකත් රසයි. එහෙමද? ඉතින් ওই විදිහට අපි අන්තිමටම ගියා ඔන්න බත් දන්සලකට. ඉතින් ඒකෙන් බතුත් කෑවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි දන්සල් වලටත් ගිහිල්ලා පන්සලට ගිහිල්ලා ආවේ. ඉතින් මේ ඇත්තටම ඉතින් අමාරු කාලෙක මේ විදිහට දන්සල් දෙන හැමෝටම ගොඩාක් පිං. ඉතින් වැඩියෙන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවා හැමෝටම. ඉතින් හැමෝටම පින්බර වෙසක් පොහෝ දිනයක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ගිහිල්ලා එන්නම්. බයි. මගේ channel එකත් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. හැමෝටම බුදු සරණයි.